ඔබට ඒ කාන්තයෙන් සුගතිය උපදින්න උපකාර වෙන කාරණා කීපයක් තියෙනවා. පළවෙනි දේ තමයි සද්ධාව. ඔබ නිතර බුදුගුණ සිහි කරනවන, ඔබ නිතර ධර්මී ගුණ සිහි කරනවන, ඔබ නිතර ආරි මහා ශ්‍රාවකයන්ව සංඝයාව ගුණ වශයෙන් සිහි කරනවන, ඔබේ හිතේ තුනුරුවන් ගැන අප්‍රමාණ සද්ධාවක් උපදිනවා. එහෙම සද්ධාව ඉන්ද්‍රයක් හැටියට, බලධර්මයක් හැටියට, සීක බලයක් හැටියට දියුණු කරගත්ත කෙනා, ඒ කෙනා කවදක් ඔතන කොයි මොහොතේ මැරුණත් ඒ සද්ධාවම බලවත් වෙලා ඔහු මරණින් මත්තේ සුගතිගාමී වෙනවා. පිංහතුනි, දවසක් දෙවිවරු පිරිසක් දිවිය ලෝකෙ සතුටු එමින් ප්‍රීති ගෝසා කරනවා. දෙවිවරු බුදු කෙනෙක් පහළ වෙනකොට බුදුන් සරණ යන අය නිසා දිවිය පිරිස වැඩි වෙනවා කියලා දෙවියන් ප්‍රීති ගෝසා කරනවා. ඒකට හේතුව බුද්ධ ශූන්‍ය කාලවල ලෝකෙ බලවත්ම දේ තමයි නියත මිත්‍යා දෘෂ්ටිය. පින් පව් කියලා දෙයක් නෑ. ඕන අකුසලයක් කරපල්ලා. ඔය විපාක නෑ. කර්ම කරම්පල කියල දෙයක් නෑ. ඔය වගේ අදහසක් ලෝකෙ මිත්‍යා දෘෂ්ටිය හැටියට පැතිරෙනවා. ඒ මිත්‍යා දෘෂ්ටිය පිහිටන කාලේ, බලවත් වෙන කාලේ ලෝකෙ බොහෝ පිරිස අකුසල්වලට ලැජ්ජාව බය නැති වෙනවා. ඒ නිසා බොහෝ අකුසල් කරලා, පව්කං කරලා, මිත්‍යා දෘෂ්ටියේ යුතුව කටයුතු කරලා බොහෝ පිරිස මරණින් මත්තේ අපාගාමී වෙනවා. ඒ කාලවල, මිත්‍යා දෘෂ්ටිය බලවත් කාලවල, බුද්ධ ශූන්‍ය කාලවල දිවිය පිරිස අඩුවෙනවා කියලා. හැබැයි බුදුවරු පහළ වෙනකොට මිනිස්සු සද්ධාව ඇති කරගන්නවා, සිල් ගුණ දහම් රකින්නවා, දන් දෙනවා, පින් කරනවා, කර්මඵල විශ්වාසය ඇති කරගන්නවා, මෙලෝ පරලෝ පිළිගන්නවා, පාපයට බය ලැජ්ජාව ඇති වෙනවා. ඒ තුළ බොහෝ පිරිස මරණින් මත්තේ සුගතිගාමී වෙනවා. ගාථාවකින් කියනවා යේකේචි බුද්ධන් සරණං ගතාසේ. ස්වාමීනී භාග්‍යතුන් වහන්සේ යමෙක් බුදුන් සරණ ගියොත් අවබෝධේ නතිය ගමිස්සන්ති අපාය, ඒ අය නම් අපායවල් වලට වැටෙන්නේ නැහැ කිව්වා. පහයි මානුසං දේහම්, මානුසං කියන්නේ මනුස්ස දේහය, මිනිස් කය, මිනිස් ශරීරය අතහැරියට පස්සේ දේව කාය පරිපුරෙස්සතියයි කාන්තෙන් සුගතිය යනවා. එතන පෙන්නන්නේ දිව්‍ය පිරිස වැඩි වෙනවා කියන බුදුන් සරණ යන අය නිසා. එතකොට අපිට පේනවා සුගතියක යන්නත් බලවත්ම දේ තමයි තුනුරුවන් ගැන සද්ධාව තියෙන්න ඕන. ඔබ කවදා, කොතන, කොයි මොහොතේ මැරුණත් ඔබට සුගති යන්න නම් අවශ්‍ය පළවෙනිම දේ තමයි කිව්වා තුනුරුවන් ගැන සද්ධාව. පින්වතුනි, බුදුගුණ නිතර සිහි කරනවා කියන්නේ ඒක භාවනාව. ඒකට කියන්නේ බුද්ධානුස්සති භාවනාව. කෙනෙක් නිතර ධර්මයේ ගුණ සිහි කරනවා කියන්නේ ඒකත් භාවනාව. ධම්මානුස්සති භාවනාව. කෙනෙක් නිතර සංඝ ගුණ සිහි කරනවා කියන්නේ ඒකත් භාවනාව. සංඝානුස්සති භාවනාව. මේ විදිහට බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති අනුස්සති භාවනා තුනක් තුනුරුවන් ගුණ සිහි කරන කෙනාගේ හිත තුළ නිරන්තරයෙන් වැඩෙනවා. ඒ කෙනාගේ හිතේ තුනුරුවන් ගැන අප්‍රමාණ සද්ධාාවක් වර්ධනය වෙනවා. ඒ සද්ධාවම ඔහුට කාලයක් සද්ධාව දියුණු වෙන්න තමා තුළ ඉන්ද්‍රිය ධර්මයක් හැටියට බලවත් වෙනවා. අපි ඒකට ධර්මය කියන්නේ සද්ධා ඉන්ද්‍රිය. ඒ සද්ධාවම කාලයක් යනකොට තමා තුළ බල ධර්මයක් වෙනවා. සද්ධා බලං. ඊළඟට බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ බුද්ධ ශාසනය තුළ ශ්‍රාවකයෙක්ගේ ධනවත්කම මැන්නේ ඔහුගේ ඉඩකඩම් වලින්වත්, ඔහු පොරෝගෙන ඉන්න රත්තරම් බඩු වලින්වත්, ඔහුගේ දේ පොළ යාන වාහන, ඒ රන්රිදී මුතුමැණික් ගබඩාවල තිබ්බ සල්ලිවත් ඒවැන් නෙමෙයි කෙනෙක්ගේ ශ්‍රද්ධාව බුද්ධ ශාසනය තුළ මනින්. බුද්ධ ශාසනය තුළ බුදුරජාණන් වහන්සේ සත් ආර්ය ධනී කියලා මේ ආර්ය ශ්‍රාවකයාගේ ධනවත්